අපි UK M research සම්බන්ධව කතා කරන්නේ අද දවසේ. M research වලට තමයි මෙහි ගොඩක් කට්ටිය දැන් මේ එන්න උත්සාහ කරන්නේ. ගොඩක් ස්පෙෂලි මේ ෆැමිලිස් එක්ක එන්න පුළුවන් වාතාවරණය M research සහ PhD වලට තියෙන නිසා. ඒතර මම අද කතා කරන්න යන්නේ Wolverhampton University එක සම්බන්ධව. Wolverhampton University එකේ M research හැටියට අපි දකිනවා M research artificial intelligence, MRes cyber security, MRes international relations, MRes public health වගේ කියන ප්‍රෝග්‍රෑම් 4ක්. දැන් මම මේක ගැන කතා කරද්දි මෙතනින් මට මතකට එනවා ගොඩක් ළමයි PCI ඉන්ටර්විව් එකකදී වගේ වරද්ද ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ ටයිටල් එකවත් හරියට කියන්නේ නැතිව. මේ ටයිටල් එක හරියට කතා කරේ නැත්නම් හරියට කිව්වේ නැත්නම් ඔයාලට තියෙන PCI ඉන්ටර්විව් කියන process එකට එද්දි ඒ ස්ටෙප් එකට එද්දි ඔයාලට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම කතා කරන්නේ M research සම්බන්ධවද. ඒත් එක්කම මේකේ ස්ටෙප්ස් මොනවද? අපි කොහොමද M research එකක් කරන්නේ? මෙහි මොකක්ද M research එකක් කියලා කියන්නේ කියන කරුණු කාරණා ටික ගැන කතා කරන්න මම කැමතියි. මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් සහ මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක තියෙන වෙනස ඇත්තටම ගත්තාම අපි ලොකුම වෙනස හැටියට දකින්නේ අපි දකිනවා taught modules. ඒ කියන්නේ හැම මොඩියුල්ස්ම උගන්වනවා. ඒ කියන්නේ ඒකේ semesters අපි දෙකක් හෝ තුනක් තියෙනවා නම් සමහරක් යුනිවර්සිටිස් වල semesters දෙකයි තියෙන්නේ. සමහරක් යුනිවර්සිටිස් එක තුනකට කඩලා උගන්වනවා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් එහෙම taught modules 8ක් තියෙනවා නම් 4 උගන්වනවා. එතකොට මේ හැම එකම සහ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඔය වගේ තමයි මාස්ටර් එකක් අපි දකින්නේ මේ රට ඇතුලේ අවුරුද්දක යුනිවර්සිටි කාලයක් තියෙන ප්‍රෝග්‍රෑම් එක. 1 year ප්‍රෝග්‍රෑම් එක. කොහොමද මේ මාස්ටර්ස් 1 year UK වල ඕස්ට්‍රේලියා වල කැනඩා වල ගත්තාම නිව්සීලන්ත ඒව ගත්තාම එක්කම 2 years වගේ තියෙන්නේ. බොහෝ යුනිවර්සිටිස් වල අපි ගත්තාම මැලේසියා වල ගත්තත් සිංගප්පූර් ගත්තත් අපි ගත්තාම අපි දකිනවා 2 years වගේ තමයි මාස්ටර්ස් තියෙන්නේ. very popular 2 years කියන ටයිම්ලයින් එක ඒගොල්ලන්ට. නමුත් UK මාස්ටර්ස් ගත්තාම 1 year. මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක තියෙන වෙනස තමයි first 2-3 modules වගේ වලින් පස්සේ කතා කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කෝස් වර්ක් එකක් හැටියට. එහෙම නැත්නම් අපි රිසර්ච් වලට heavily අවස්ථාවක් ලබා දෙනවා ඒක ඇතුළේදී. එතකොට රිසර්ච් මෙතඩොලොජිස් එහෙම නැත්නම් කොහොමද ක්වෙස්චන් එක හදාගන්නේ රිසර්ච් එක කරන්න. එහෙම නැත්නම් කොහොමද මේ data primary data secondary data එකතු කරලා ඒවා මොන විදිහේද මොන තැන්වලද භාවිතා කරන්නේ ඔන්න ඔය වගේ දේවල් යටතේ ඒ රිසර්ච් එක ඉස්සරහට අරගෙන යනවා. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් 2/3 වගේම ඔයාලට තියෙන්නේ ඔයාගේ සුපර්වයිසර්ත් එක්ක මේ රිසර්ච් එක කරගෙන යෑමේ ස්වභාවයක්. ඉතින් ඒකෙදිත් අවුරුද්දයි. ඒ අවුරුද්ද සම්බන්ධ වෙනවා ඔයාගේ PhD එකට. ඔයාලට ගන්න පුළුවන් ඔයාගේ PhD එකේදී ඔයාලට ගන්න පුළුවන් exemption එකක් ඒකට. ඔයාගේ මාස්ටර්ස් රිසර්ච් එකක් නම් ඔයාලට තියෙන්නේ. ඉතින් මාස්ටර්ස් රිසර්ච් එකට ඇප්ලයි කරන්න ඔයාලට අඩුම බැචලර් එකක් තියෙන්න ඕනේ. බැචලර් එකක් සහ IELTS 6.5 කියන දේ තියෙන්න ඕනේ. මේ වගේ පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතාමත් සුවිශේෂී කරුණු කාරණා ටිකක් කතා කරන්න මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව UK වල සැප්තැම්බර් ඉන්ටේක් එක ෆෝකස් කරගනිමින් මොනවද affordable universities මොනවද course fees මොන universities ද international students වලට හොඳ අවස්ථාවක් මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකට ලබා දෙන්නේ. ඒත් එක්කම මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ෆියුචර් එක මොන වගේද මේක ඇබියුස් කරන්න එපා කියලා වෙලා ඉල්ලීමකුත් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක්. මොකද මේක හරහා PSW එකට ගිහිල්ලා ඒ අවුරුදු 2කින් පස්සේ ඔයාලගේ PhD එක කරගෙන යන්න පුළුවන් වෙන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් හොඳ gap year එකක්, හොඳ gap years දෙකක් හම්බෙනවා. ඊට පස්සේ PhD එකට යන්න පුළුවන්, PhD එක complete කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේක ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා හොඳ opportunity එකක් මේ රටට එන්න සහ එයාලගේ further studies වලට හොඳ opportunity එකක් හැටියට දකි. එහෙම නැතුව මේක misuse කරන විදියට
දකින්න නැති වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් UKIC ටීම් එකට කතා කරන්න අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. මාස්ටර්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක මොන විදිහේද තෝරාගන්නේ සහ මොනවද හොඳම යුනිවර්සිටිස් මෙහි ස්ටඩි කරන්න කියන එක ගැන අපි කතා කරලා හොඳ කන්සල්ටේෂන් එකක් ඔයාලට ලබා දෙන්න. බොහොම ස්තුතියි.